පහශ්‍රේණියේ පුංචි දූල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් අපි ගොඩක් දවසකට පස්සේ ඔයාලගේ ඉස්කෝලේ යාළුවෝ ගැන පොඩ්ඩක් හොයලා බලමුද? ගොඩක් දවසකින් ඔයාලට යාළුවෝ හම්බුනේ නෑනේ. එහෙනම් අපි යාළුවෝ ටික මුණක ගැහෙන්න බලන්න අපි යමුකෝ. යාළුවෝ ටික හරිම ලස්සනට ඉන්නවා. මේ බලන්න ඔයාලගේ පන්තියේ යාළුවෝ ටික. ඉස්සෙල්ලම ඇවිත් තියෙන්නේ යාළුවේ. ඊළඟට යෙහෙලියා. යාළුවේ යෙහෙලියා. යාළුවේ යෙහෙලියා. එහෙනම් ඊළඟට එන්නේ කවුද? ඊළඟට එන්න ඕනේ යහළා. ඒ වගේම අපි බලමු ලස්සන මලක් නාවීගෙන බලාගෙන ඉන්නවා. සමනලෙක් එනවා. මල සමනලයා. මල එහෙනම් ඊළඟට එන්නේ කවුද? සමනලයා. අපි මේ සියලුම දේවල් වලට ඉගෙනගෙන තියෙනවා ලස්සන වචනයක්. මොකද්ද පුතේ? ඒකට අපි කියන්නේ සංඛ්‍යා රටා කියලා. එහෙනම් දැන් අපි බලමු ඔබ 3 4 5 ශ්‍රේණිවලදී සංඛ්‍යා රටා ගොඩනැගුවේ කොහොමද කියලා. මේ රූප රටා ඇසුරු කරගෙන අපි දැන් සංඛ්‍යාවලට යමු. මල් දෙකක් තියෙනවා. මල් 4ක් වෙලා. මල් 6යි. මල් 8ක් ඉන්නවා. දැන් මොකද්ද බලන්න මේ සංඛ්‍යාවට වෙලා තියෙන්නේ කියලා? 2 4 6 8. 2 4 උනේ මොකක් වෙලාද? 2ට 2ක් එකතු වුණොත් තමයි 4 වෙන්නේ. 4ට 2ක් එකතු වුණාම 6ක් වෙනවා. 6ට 2ක් එකතු වෙලා 8ක් වෙලා තියෙනවා. එහෙනම් ඊළඟට උත්තරේ හොයාගන්න මොකද කරන්නේ? අපි 8ට තව 2ක් එකතු කරොත් පිළිතුර වෙන්නේ 10. එහෙනම් මෙන්න මේ ආකාරයට 3 4 5 ශ්‍රේණිවලදී ඔබ ලස්සනට සංඛ්‍යා රටා ගොඩනැගුවා. අපි බලමු මේ වගේ තවත් රටා කිහිපයක්. බලන්න පුතේ මේ සංඛ්‍යා රටාව දිහා. පළවෙනි සංඛ්‍යා රටාවේ තියෙන්නේ 10 12 14 16 18. මේ රටාව ගොඩනැගිලා තියෙන ක්‍රමය මොකක්ද කියලා බලන්න. 10ට 2ක් එකතු වුණොත් 12යි. 12ට 2ක් එකතු වුණොත් 14යි. 14යි 2යි 16යි. 16යි 2යි 18යි. එහෙනම් ඊළඟ පිළිතුර ගන්න අපි මොකද්ද කරන්න ඕනි? 18ට 2ක් එකතු කරොත් පිළිතුර වෙන්නේ 20. මෙතනදී මේ සංඛ්‍යා රටාව හැදලා තියෙන විදිහ පොඩ්ඩක් මතක් කරලා බලන්න. 2ක් එකතු වෙවි තමයි මේ රටාව හැදිලා තියෙන්නේ. ඊළඟට බලන්න ඊළඟ රටාව දිහා 5 10 15 20 25. මොකද්ද වෙලා තියෙන්නේ? 5ට 5ක් එකතු වුණොත් 10 වෙලා. 10ට 5ක් එකතු වුණොත් 15 වෙලා. 15යි 5යි 20යි. 20යි 5යි 25යි. එහෙනම් ඊළඟ උත්තරේ ගන්නෙ කොහමද? 25ට 5ක් එකතු වුණාම පිළිතුර වෙන්නේ 30. මේ විදිහට පුතේ මේ සංඛ්‍යා එකතු වෙමින් ලස්සන රටාවක් ගොඩනගන එකට අපි ලස්සන වචනයක් ඉගෙනගෙන තියෙනවා. බලමු මේ වචනේ මොකක්ද කියලා. ඔයාලා හොඳට හඳුනනවා පොදු අන්තරය කියලා. එහෙනම් අපි බලමු පොදු අන්තරය සහිත සංඛ්‍යා රටා කිහිපයක්. හොයමුද පොදු අන්තරය කොහොමද කියලා. පළවෙනි රටාව අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා වගේම 5 10 15 20 25. පොදු අන්තරය වෙලා තියෙන්නේ 5. ඒ කියන්නේ පෙර සංඛ්‍යාවට 5 එකතු වෙමින් තමයි මේ රටාව ගොඩ නැගිලා තියෙන්නේ. දෙවෙනි රටාව ගන්නකෝ. ආරම්භක සංඛ්‍යාව 20. මේකේ මොකද වෙලා තියෙන්නේ? 20 18 16 14 12 හැම
වෙලාවම පුතේ පොදු අන්තරය සහිත සංඛ්‍යා රටාවලදී එකතු කිරීම කියන ගණිත කර්මය පමණක්ම නෙමෙයි දෙන්නේ. දැන් මෙතනදී භාවිත කරලා තියෙන්නේ අපි මොකද්ද? අඩු කිරීම කියන ගණිත කර්මය. එහෙනම් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 20 18 උනේ කොහොමද? 20න් දෙකක් අඩු වුණොත් 18. 18න් දෙකක් අඩු වුණොත් 16. 16න් දෙකක් අඩු වුණාම 14. 14න් දෙකක් අඩු වෙලා 12 නම් එහෙනම් ඊළඟට එන්න ඕනේ 12න් දෙකක් අඩු වුණාම පිළිතුර 10. මේකත් පොදු අන්තරය අඩු වෙවි ගොඩ නැගෙන සංඛ්‍යා රටාවටත් අපි පොදු අන්තරය කියන වචනය පාවිච්චි කරනවා. ඒ වගේම තමයි දැන් ඔයාලට පහ ශ්‍රේණියේ දූල පුතාලා හරි දක්ෂයිනේ. දැන් ගොඩාක් දේවල් ඉගෙනගෙනනේ තියෙන්නේ. දැන් බලන්නකෝ මේක මේ 190 කීයක් අඩු වෙලාද? ඕ 10ක් අඩු වෙලා. 100න් 10ක් අඩු වුණාම 90යි. 90න් 10ක් අඩු වුණාම 80යි. 80න් 10ක් අඩු වුණාම 70යි. 70න් 10ක් අඩු වුණාම පිළිතුර 60යි. එහෙනම් 10ක් අඩු වෙමින් යන මේ සංඛ්‍යාවලට අපි කියනවා පොදු අන්තරය 10 වන සංඛ්‍යා රටාවක් කියලා. දැන් මේ විදිහට පුතේ ඔයාලා 3 4 5 පන්තිවලදී සංඛ්‍යා රටා ගොඩනැගීමේදී පොදු අන්තරය සහිත සංඛ්‍යා රටා ගොඩනැගුවා. අද දවසේ අපි පහ ශ්‍රේණියේ 3 වෙනි වාරයට අදාළව අලුත් සංඛ්‍යා රටාවක් ඉගෙන ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි පොඩ්ඩක් බලමු. බය වෙන්න එපා. යාළුවෙක් ඉන්නේ. බලන්නකො මේ තියෙන සංඛ්‍යා දිහා. මුලින්ම තියෙන්නේ 2. ඊළඟට 4. ඊළඟට 8. ඊළඟට 16. මේ රටාව ගන්න අපි අර කලින් කතා කරපු පොදු අන්තරය සහිත සංඛ්‍යා රටාවද තියෙන්නේ කියලා බලන්න. 2ට 2ක් එකතු වෙලාද මේ 4 හැදිලා තියෙන්නේ. එහෙම බලමුකෝ. 4ට 2ක් එකතු වුණොත් වෙන්න ඕනේ 6නේ. ඒක නෙමෙයිනේ වෙලා තියෙන්නේ. පොඩ්ඩක් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අපි පුතාලා ශිෂ්‍යත්ව විභාගයට සංඛ්‍යා රටා ගොඩාක් කරලා තියෙනවා. දැන් මතක් කළා අය හැමෝම උත්තර දෙනවා හොඳට. මේ 2 4 උනේ කීයෙන් ගුණ වෙලාද? 2කින් ගුණ වෙලා. ඒ කියන්නේ දෙගුණයක් වෙලා බලන්නකො පෙර සංඛ්‍යාව දෙගුණයක් වෙලා තමයි ඊළඟ සංඛ්‍යාවට යන්නේ. දෙවාරයක් 2 4යි. 4 වාරයක් 2 8යි. 8 වාරයක් 2 16යි. එහෙනම් ඊළඟ රටාව හදන්න අපි මොකද්ද කරන්න ඕනේ? 16 වාරයක් 2. උත්තරය ආවද? උත්තරේ කීයද? 32යි. එහෙනම් දැන් මෙතනදී පුතේ දෙකෙන් ಗುಣ වෙලා තමයි මේ සංඛ්‍යා රටාව හදාගෙන තියෙන්නේ. දෙකෙන් ಗುಣ වුණාම 4යි. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. මෙතනින් එහාට ඔයාලට ලස්සනට මේ විදිහට දෙකෙන් ಗುಣ වෙවි එන සංඛ්‍යා රටා ගොඩ නගා ගන්න පුළුවන්. මේකට අපි වචනයක් කියනවා. සංඛ්‍යා එකතු වෙමින් යන රටාවලදී අපි පාවිච්චි කරේ පොදු අන්තරය කියන වචනය. මෙතනදී එකතු වෙලාවත් අඩු වෙලාවත් නෙමෙයි යන්නේ. මෙතනදී යන්නේ ගුණාකාර. ಗುಣ වෙවි යන්නේ. එහෙනම් ಗುಣ වෙවි යමින් පෙර සංඛ්‍යාව ಗುಣ කරමින් පසු සංඛ්‍යාව ගොඩ නගමින් හැදෙන සංඛ්‍යා රටාවලදී අපි භාවිත කරන වචනය තමයි පොදු අනුපාතය. පොදු අනුපාතය සහිත සංඛ්‍යා රටා. පොදු අනුපාතය සහිත සංඛ්‍යා රටා. එහෙනම් පුතේ අපි බලමු පොදු අනුපාතය
දෙක වන සංඛ්‍යා රටා ගොඩනගන්නේ කොහොමද කියලා. ඔබට පේනවා අපි ඉස්සෙල්ලා හැදුවා වගේම මේ සංඛ්‍යාව බලන්න. 3 6 12 24 3 6 උනේ කොහොමද? 3 දෙකෙන් ගුණ වෙලා 3 වාරයක් 2 6යි. එහෙනම් ඊළඟ රටාවට කොහොමද එන්න ඕනේ? 6 වාරයක් 2 12යි. ඊළඟට කොහොමද එහෙමනම් ඉන්න ඕනේ? 12 වාරයක් 2 24යි. මෙතන දෙගුණ වෙමින් යමින් තමයි මේ ලස්සන සංඛ්‍යා රටාව ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් මෙතනදී මේ පෙර සංඛ්‍යාව ගුණ වෙන්නේ දෙකෙන්මනේ. 3 ගුණ උනේ දෙකෙන්. 6 ගුණ උනේ දෙකෙන්. ඒ නිසා තමයි අපි පොදු අනුපාතය දෙක වෙන සංඛ්‍යා රටා කියලා මේ පාඩමට අපි යොදාගන්නේ. එහෙනම් අපි බලමු ඒ විදිහට එන තව රටා කිහිපයක්. බලන්නකෝ ආරම්භක සංඛ්‍යාව 5. එහෙනම් පොදු අනුපාතය දෙකනේ. මොකද්ද කරන්න ඕනේ? 5 ගුණ කරන්න ඕනේ දෙකෙන්. 5 වාරයක් 2 10යි. 10 වාරයක් 2 20යි. 20 වාරයක් 2 40යි. 40 වාරයක් 2 80යි. මේ දෙගුණයක් වෙමින් යන්නේ 5 10 20 40 80. දැන් බලන්න දෙකෙන් ගුණ වෙවි තමයි මේ රටාව ගොඩ නැගිලා තියෙන්නේ. අපි ඊළඟට බලමු සංඛ්‍යා රටාවක් ගොඩනගන්න හොඳ ආරම්භක සංඛ්‍යාවක් ගමු. මම ඔයාලට කියනවා ආරම්භක සංඛ්‍යාව 4 කියලා. ආරම්භක සංඛ්‍යාව 4 වෙනකොට පොදු අනුපාතය 2 වන ඊළඟ සංඛ්‍යාව අපි හොයාගන්නේ කොහොමද? 4 වාරයක් 2 8යි. 8 වාරයක් 2 16යි. 16 ඒවා දෙකක් 32යි. ඔයාලා ගුණ කරන්න දැන් දන්නවා. 32 ඒවා දෙකක් 64යි. එහෙනම් ඊළඟට එන උත්තරේ මොකක්ද කියලා පුතාලට හොයන්න පුළුවන්. 64 දෙකෙන් ගුණ කරලා එන උත්තරය මොකක්ද එන්නේ? 64 ඒවා දෙකක් කීයද? 128යි. දැන් පුළුවන් ද පුතාලට මේ වගේ ලස්සන රටා ගොඩනගන්න? එහෙනම් මම තවත් රටාවක් ඔයාලට මෙතනදී මතක් කරලා දෙනවා. අපි ගමු ආරම්භක සංඛ්‍යාව 3. එහෙනම් දැන් අපි ගුණ කරන්නේ කීයෙන්ද? දෙකෙන්. දැන් අපි බලමු මේ සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා කොහොමද එන්නේ කියලා. 3 ඒවා දෙකක් 6යි. 6 ඒවා දෙකක් 12යි. 12 ඒවා දෙකක් 24යි. 24 ඒවා දෙකක් 48යි. එහෙනම් රටාවේ ඊළඟට ඔයාලට එන්න පුළුවන් 48 ඒවා දෙකක් කොහොමද කියලා. 48 ඒවා දෙකක් කීයද? ඔය කියන්නේ ලස්සනට 96. එහෙනම් දැන් බලන්න පුතේ පොදු අනුපාතය 2 වන රටා කිහිපයක් තමයි මේ ඔයාලට පෙනෙන්නට තියෙන්නේ. ආරම්භක සංඛ්‍යාව දෙකෙන් ගුණ කරමින් තමයි මේ ලස්සන රටා ටික ගොඩනගලා තියෙන්නේ. ඔයාලා ගෙදරදී අම්මලා තාත්තලාත් එක්ක එකතු වෙලා මේ වගේ දෙකෙන් ගුණ කරලා එන තවත් සංඛ්‍යා රටා හොඳට ගොඩනගලා පුරුදු වෙන්න. හොඳයි. දැන් ඔයාලට දෙකෙන් ගුණ වෙවි යන මේ වගේ ලස්සන සංඛ්‍යා රටා ගොඩක් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඊළඟට මේ එන රටාව කොහොමද කියලා. ඔන්න ඔයාලට එනවා ඇත්තු පේලියක්. එයාලගේ තියෙන සංඛ්‍යා ටික බලන්නකෝ. මුලින්ම තියෙනවා ආරම්භක සංඛ්‍යාව 1. ඊළඟට 3. ඊළඟට 9. ඊළඟට
27. මේ රටාව ඇවිත් තියෙන්නේ කොහොමද? අපි කලින් ඉගෙනගත්ත රටා දිහා බලලා මේ රටාව වෙන්නේ කොහොමද කියලා චුට්ටක් උත්සාහ කරලා බලන්න. 1 3 උනේ කොහොමද පුතේ? 1 3 වෙන්න නම් 3ෙන් ගුණ වෙලා තියෙන්නේ. දැන් ඔයාලා දන්නවනේ ගුණ කරමින් අපිට ලස්සට සංඛ්‍යා රටා ගොඩනගන්න පුළුවන් කියලා. එහෙනම් දැන් 1 3ෙන් ගුණ වුණොත් 3යි. මේ බලන්නකෝ ඒක ඔයාලට මම පැහැදිලිව දාලා තියෙනවා. 1 ආරම්භක සංඛ්‍යාව 1 3ෙන් ගුණ කරපුවාම තමයි පිළිතුර 3. එහෙනම් ඊළඟට මොකද වෙන්න ඕනි? මේ පසු සංඛ්‍යාව මේ 3 ඇවිත් දැන් මේක අපි නැවත 3ෙන් ගුණ කරනවා. 3 වරක් 3 9යි. 3 වරක් 3 9යි. ඊළඟ රටාවට එහෙනම් මොකක්ද එන්නේ? 9 වරක් 3. 9 වාරයක් 3 27යි. එහෙනම් ඊළඟට එන්න ඕන සංඛ්‍යාව කියන්න කොහොමද කරන්නේ? 27 කීයෙන්ද ගුණ කරන්නේ? 3ෙන් ගුණ කරලා බලන්න ඕන. 27 3ෙන් ගුණ කරපුවාම කීයද උත්තරේ? 3 ඒවා 27ක් බලන්න. ඔව් හොඳයි. උත්තරය එනවා 81. ඒ ආව රටාවේ එනම් පුතේ බලන්න ආරම්භක සංඛ්‍යාව 3ෙන් ගුණ වුණා. පෙර සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා ඊළඟ සංඛ්‍යාව හදාගන්නවා. ඒ සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා ඊළඟ සංඛ්‍යාව ඔබ හදාගෙන තියෙනවා. 1 වරක් 3 3යි. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 වාරයක් 3 81යි. එහෙනම් පුතේ පොදු අනුපාතය 3 වන සංඛ්‍යා රටාව තමයි පුංචි දූල පුතාලට මේ බලන්න තියෙන්නේ. අපි බලමු එහෙනම් තවත් පොදු අනුපාතය 3 වන සංඛ්‍යා රටා කිහිපයක්. බලන්නකෝ මුලින්ම තියෙනවා මල් දෙකක්. තියෙන්නේ 2. 2 6 වෙලානේ. 2 6 උනේ කීයෙන් ගුණ කරපුවමද? 3ෙන්. දෙවාරයක් 3 6යි. 6 වාරයක් 3 18යි. 18 ඒවා 3 54යි. එහෙනම් මේ විදිහට පෙර සංඛ්‍යාව 3ෙන් ගුණ කරමින් ගොඩනගන සංඛ්‍යා රටාවලට තමයි පොදු අනුපාතය 3 වන සංඛ්‍යා රටා කියලා කියන්නේ. දැන් ඔයාලට තේරුණාද? ආරම්භක සංඛ්‍යාව 2. 2 ඒවා 3 6යි. 6 ඒවා 3 18යි. 18 ඒවා 3 54යි. 2 6 18 54. ඔය විදිහට අපට 3 ගුණාකාර සහිතව රටා ගොඩනගන්න පුළුවන්. හරි පුතේ, දැන් මේ රටාව බලන්න එහෙනම් ආරම්භක සංඛ්‍යාව 3. අපි ගන්නේ 3 ගුණාකාර සහිත රටා නිසා දැන් අපි හදාගෙන යනවා. 3 ඒවා 3 9යි. 9 ඒවා 3 27යි. 27 වාරයක් 3 81යි. 81 ඒවා 3 243යි. පුතාලට ඉලක්කම් දෙකේ සංඛ්‍යා ගුණ කිරීම මතකයිනේ. ඒවා දැන් හොඳට පුරුදු වෙලානේ තියෙන්නේ. ඒවා ලස්සනට දැන් ඔයාලට ගුණ කරන්න පුළුවන්. 81 3ෙන් ගුණ කරන හැටි අපි පොඩ්ඩක් බලමු. 3 වාරයක් 1 3යි. 3 වරක් 8 24යි. පිළිතුර 243යි. එහෙනම් ඒ රටාව 3 3ෙන් ගුණ කරපුවාම 9යි. 9 වරක් 3 27යි. 27 වරක් 3 81යි. 81 ඒවා 3 243යි. පොදු අනුපාතය 3. එහෙනම් ඊළඟ සංඛ්‍යා රටාවේ බලන්න ආරම්භක සංඛ්‍යාව 4. 4 අපි ගුණ කරන්නේ කීයෙන්ද? 3ෙන්. 4 වරක් 3 12යි. 12 වාරයක් 3 36යි. 36 ඒවා 3 108යි.
බලන්නකෝ 3 වරක් 6 18යි. එකක් ඉතුරු වෙනවා. 3 වරක් 3 9යි 1යි 10යි. 108යි. 108 ඒවා 3ක් කීයද? 3 වරක් 8 24යි. 4 දැම්මා. 3 වරක් බිංදුව බිංදුවයි. අර ඉතුරු වුණ දෙක මෙතෙන්ද දැම්මා. දැන් අපි ඊළඟට ගන්නවා සියස්ථානයේ තියෙන්නේ 1. 3 වරක් 1 3යි. පිළිතුර 324යි. එහෙනම් දැන් මේ විදිහට 3න් ගුණ වෙවි 3 ගුණාකාර සහිතව ඉදිරියට යන රටාවක් තමයි ඔයාලට මේ පෙනෙන්නේ. 4 වරක් 3 12යි. 12 ඒවා 3ක් 36යි. 36 ඒවා 3ක් 108යි. 108 ඒවා 3ක් 324යි. හොඳයි. දැන් අපි බලමු එහෙනම් ඊළඟ රටාව කොහොමද කියලා. ලස්සන මල් ටිකක් තියෙනවනේ. බලන්නකෝ ඒ වගේ තියෙන සංඛ්‍යා දිහා. ඔව්. ආරම්භක සංඛ්‍යාව 2. මෙන්න 2 ඊළඟට මොකද්ද වෙලා තියෙන්නේ? 8. ඊළඟට 32. 32ට පස්සේ 128. කොහොමද ඒක වෙලා තියෙන්නේ? චුට්ටක් බලන්න. 8 ආවේ කොහොමද කියලා? ආරම්භක සංඛ්‍යාව 2 8 උනේ කීයෙන් ගුණ කරලාද? 4ෙන් ගුණ කරලා. දැන් අපි බලමු. දෙවරක් 4 8යි. දෙකේවා 4 8යි. එහෙනම් ඊළඟට අපි ගුණ කරන්න ඕන 8 කීයෙන්ද? 4ෙන්. 8 වරක් 4 32යි. එහෙනම් ඊළඟට එන්න ඕනේ 32 ඒවා 4ක් 128යි. එහෙනම් පුතේ මෙතනදී 4ෙන් ගුණ වෙවි තමයි මේ සංඛ්‍යා රටාව ගොඩ නැගිලා තියෙන්නේ. එහෙනම් අපි මේකට කියනවා පොදු අනුපාතය 4 වන සංඛ්‍යා රටා කියලා. බලමුද අපි එහෙනම් මේ වගේ පොදු අනුපාතය 4 වන සංඛ්‍යා රටා ටික ගොඩ නගන්නේ කොහොමද කියලා. ආරම්භක සංඛ්‍යාව 1. ආරම්භක සංඛ්‍යාව 1. 1 4 උනේ කීයේ ගුණ වෙලාද? 4ෙන්. 1 වරක් 4 4යි. 4 වරක් 4 16යි. 16 ඒවා 4ක් 64යි. දැන් දූල පුතාලට හරි ලේසි. දැන් රටාව දන්නවා. දැන් මෙතනදි වෙලා තියෙන්නේ පෙර සංඛ්‍යාව 4ෙන් ගුණ වෙලා තමයි ඊළඟ සංඛ්‍යාව ලැබෙන්නේ කියලා. එහෙනම් ඊළඟට බලන්නකෝ ආරම්භක සංඛ්‍යාව 3නේ. බලමු එහෙනම් හදන හැටි. 3 වරක් 4 12යි. 12 වරක් 4 48යි. 48 ඒවා 4ක් 192යි. එහෙනම් මේ රටාව හැදිලා තියෙන්නේ 4ෙන් ගුණාකාර සහිතව. පෙර සංඛ්‍යාව 4ෙන් ගුණ වෙමින් තමයි මේ ලස්සන රටාව ගොඩ නැගිලා තියෙන්නේ. ආරම්භක සංඛ්‍යාව 4 වුණොත් හොඳයි හදන්න බලන්න. ආරම්භක සංඛ්‍යාව 4 වුණොත් 4 ගුණාකාර සහිතව අපි රටාව ගොඩ නගනවා. 4 වරක් 4 16යි. 16 ඒවා 4ක් 64යි. 64 ඒවා 4ක් 64 ඒවා 4ක් කොහොමද හොයන්නේ? 4 වරක් 4 16යි. එකක් ඉතුරුයි. 4 වරක් 6 24යි. ඉතුරු එකයි 25යි. උත්තරය 256යි. මේ විදිහට අපට පුළුවන් 4ෙන් ගුණ වෙවි යන සංඛ්‍යා රටා ගොඩ නගන්න. එහෙනම් ආදරණීය දුවේ පුතේ ඔබ අද දවසේ සංඛ්‍යා රටා කිහිපයක්ම ගොඩ නැගුවා. පොදු අන්තරයේ සහිත සංඛ්‍යා රටා වගේම සංඛ්‍යා ගුණ වෙමින් යන ලස්සන රටා ටිකක් අද දවසේ ඉගෙන ගත්තා. 2 3 4 කියන සංඛ්‍යාව පොදු අනුපාතයේ ලෙස අරගෙන අපි සංඛ්‍යා රටා ගොඩ නැගුවා. දැන් මේ විදිහට ඔයාලට පුළුවන් මම අභ්‍යාසයක් දෙනවා ගෙදරදී කරන්න. පොදු අනුපාතය 5 වන සංඛ්‍යා රටා ගොඩ නගන්න. පොදු අනුපාතය
5 වන සංඛ්‍යා රටා ගොඩනගන්න. ආරම්භක සංඛ්‍යාව 2 3 4. දැන් මෙතනදී ඔබට ඒ රටාව ගොඩනගන්න කරන්න ඕනේ මොකක්ද කියලා මතක් වෙන්න ඕනේ. හොඳයි. ඉක්මනටම හරියටම මේ ගණන් ටික හදන්න. ඒ වගේම පහ ශ්‍රේණී 3 වෙනි වාරයට අදාළව සංඛ්‍යා රටා 2 පාඩමේ ඔබට નિયમિત අභ්‍යාස ටිකක් ඔබ ඉතාම සතුටින් නිම කරලා හොඳ දැනුමක් ලබා ගන්න. ස්තුතියි.